දවසක් සියලු දෙනාටම හොඳයි. අද ඒ වගේම සුභාරංචියක් ගැන කතා කරන්න තමයි මම ඔයගොල්ලොත් එක්ක බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා නිෂ්පාදනාංශය ඊශ්‍රායල් වලට අපි කියන්නේ අපේ ඔයගොල්ලන්ගේ Dream of Israel නිෂ්පාදනාංශයෙන් ටෙස්ට් එකට සහභාගී වුණ අයට ඒ කියන්නේ පරීක්ෂණයට අපි ඉන්ටර්විව් එකට සහභාගී වුණ අයට විශේෂ මෙසේජ් එකක් මේකට ආවද ඇවිල්ලා තියෙනවා නේද? ගොඩක් කට්ටියට ඇවිල්ලා තියෙනවා. මමත් හොයලා බැලුවා. ඉතින් සන්තෝෂයි. මොකද අපි කරපු දැනුවත් වීම ඒ වගේම අපිට අහුම්කම් දීලා ඒ පිළිවෙලට වැඩ කරපු අය ඒ වගේම තව කියන්න ඕන පුළුවන් වෙලාවට අපිට කතා කරලා කෝල් කරලා මැසේජ් කරලා එහෙම නැත්නම් කමෙන්ට් කරලා අපි පුළුවන් විදිහට අපි උත්තර දීලා මේ කරන රාජකාරීත් එක්ක ඒගොල්ලන්ට අපි උදව් කරලා තියෙනවා. ඉතින් අපිට සන්තෝෂයි. අපේ ළමයි ගොඩ යනකොට ඒගොල්ලන්ගේ Dream of Israel ඊශ්‍රායල් සීන සැබෑ කරගන්න හැකියවීම ගැන ඒ වගේම අපිට සන්තෝෂයි පැත්තකින් ඉඳලා ඒකට දායක වීම ගැන. හොඳයි. අද අපි කතා කරමු මොනවද මේ අපු මැසේජ් කොහොමද ඒක වෙන්නේ ඊළඟට මොකද්ද තියෙන පියවර කියලා. දැන් මෙහෙමයි. දැන් මේගොල්ලන් ඊශ්‍රායල් ප්‍රායෝගික පරීක්ෂණයේ මට මැසේජ් ඇවිල්ලා තිනවා විශේෂ මැසේජ් එකක් එහෙමයි අපිට කියන්න පුළුවන්. ඊළඟට මේකේ දිනය දැන් ඕගොල්ලන්ට ඊළඟට තියෙන ඊළඟ පියවර ඊළඟ පියවරට සූදානම් වෙන තමයි මම මේ කියන්නේ. හොඳයි. මේක තියෙන්නේ ඊළඟ පියවර 8 වෙනි මාසේ 18 අගෝස්තු මාසේ කියන්නේ මේ මාසේ 18 ඒත් එක්කම තව තියෙනවා මේ ඕගොල්ලන්ට වෙලාව කිව්වොත් උදේ පෙරවරු 11:30 එතකොට කාර්යාලය තමයි බත්තරමුල්ලේ SLBFE ප්‍රධාන කාර්යාලය. ඉතින් මෙහෙමයි මැසේජ් එක ලැබුණ සීලම සහෝදරයන්ට ඉතින් අපි ළමයින්ට ශ්‍රමිකයන්ට සුබපතනවා. ඒත් එක්කම ඉතින් ඔයගොල්ලෝ දැනගන්න ඕන දැන් ඊළඟට මොනවද අරන් යන්නේ. ඉතින් ඒ අරන් යන දේවල් ගැනත් ඉතින් ඔයගොල්ලන්ට පුංචි මතක් කිරීමක් දැනුවත් කිරීමක් කරන්න කැමතියි. මම කලිනුත් කරලා තියෙනවා. ඉතින් නැවත මතක් කිරීමක් කරොත් හොඳයි. එතකොට Tamanට අර පෙර සූදානම තියාගත්තට පස්සේ ඒ බය නැතුව ගිහිල්ලා අවශ්‍ය ඊළඟ පියවරට මුහුණ දෙන්න පුළුවන්. හොඳයි. ඉතින් මෙහෙමයි. ඉතින් අවශ්‍ය ලීගල් ටික හදාගන්න තියෙනවා. අපි කියන්නේ ඩොකියුමන්ට්ස්. ඉතින් පාස්පෝර්ට් එක ඕන. පාස්පෝර්ට් එකේ කොපි පැහැදිලි පාස්පෝර්ට් එකේ කොපි අරන් යන්න. ඊළඟ තමයි පාස්පෝර්ට් එකට ඉස්සකේ පසුබිම බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්න ඕන සුදු පාටින්. ඊළඟට තමයි පාස්පෝර්ට් එක අවුරුදු 3ක් ඉදිරියට වැලිඩ් වෙන්න ඕන. ඒකත් හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ අවුරුදු 3ක් ඉදිරියට තියෙන්න ඕන එක්ස්පයර් වෙන්නේ නැතුව. අවුරුදු 3කින් තමයි එක්ස්පයර් වෙන්නේ. ඉතින් ඒ කියන්නේ අවුරුදු 3ක් ඉදිරියට තියාගන්න ඕන පාස්පෝර්ට් එක. රයිට්. ඊළඟ තමයි ඔයාගේ තියෙන සේවා සහතික සර්විස් සර්ටිෆිකේට්. ඊළඟට තමයි වෘත්තීය සුසුකම් සහිත ඔයාගේ ප්‍රොෆෙෂනල් ඔයාගේ වැඩ කරපු තැන් වල ඔයාගේ සර්ටිෆිකේට්ස්. ඊළඟට තමයි රියදුරු බලපත්‍රය ඒකේ පිටපතක් ඒ රියදුරු බලපත්‍රයත් එක එක්ස්පයර් වෙන්නේ නැතුව තියෙන්න ඕන. ඊළඟට තමයි ඔයාගේ අත්දැකීම් කියන්නේ එක්ස්පීරියන්ස් සර්ටිෆිකේට් අධ්‍යාපන এডুকেෂන් සර්ටිෆිකේට් ඊළඟට වෛද්‍ය සහතිකය පොලිස් වාර්තාව උපන්න සහතිකය. ඉතින් ඔන්න සුපුරුදු පරිදි ඔය ලිස්ට් එක තමයි ඉතින් අරන් යන්න තියෙන්නේ. කොහොම හරි ඉතින් සන්තෝෂයි ඕගොල්ලන්ට මේ පාසීම ගැන. ඉතින් අර මැසේජ් ආපුනේ ආයේ නැහැයි කියන්නේ ෆේල් වුණ කයටත් මම වීඩියෝ එකක් කරලා බලන්න ඒගොල්ලන්ටත් නැවත දෙවෙනි පාරට තුන්වෙනි පාරට මේ පිබායකට ලොතරැයකට ඇතුල් වෙන්න පුළුවන් වෙන්න දැන් සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. අගෝස්තු 20 තමයි ඒකේ තීරණය ලැබෙන්නේ. ඒක වෙනවද නැද්ද කියන මම හිතන්නේ ගොඩක් වෙලාවට ඒක තීරණය ලැබෙවි. මොකද දැන් ෆේල් වුණ අයට ඊළඟට chance එකක් දෙන්න ඕනේ. දෙවෙනි පාර තුන්වෙනි පාර නැත්තම් මේ ළමයි කොහෙද යන්නේ නේ? අනාථ වෙනවනේ. ඉතින් කොහොම හරි මං හිතන්නේ ළමයින්ට chance එකක් හම්බෙයි. කියන්න සන්තෝෂයි. හොඳයි එහෙනම් 18 වෙනිදා 11:30ට වෙලාවට වාර්තා කරන්න. වෙලාවට කලින් ගිහිල්ලා ඉන්න තමන්ට සියලුම අවශ්‍ය ඩොකියුමන්ට් ටික අරගෙන යන්න. හොඳට මතක තියාගන්න දිනය සහ වේලාව. රයිට්. ඊට දවසට කලින් හොඳට නිදාගන්න. නිදාගෙන උදේ නැගිටලා අවශ්‍ය ටික හදාගෙන බත්තරමුල්ලේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලයට ඕගොල්ලන්ට පැමිණෙන්න තියෙනවා. හොඳයි එහෙනම් සියලු දෙනා සුබ පතනවා. මේ පරීක්ෂණත් කොහොම හරි පැන ගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ ඊශ්‍රායල් සීනය සැබෑ කරගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ ගමු. සියලු දෙනාට නැවතත්
සුබ දවසක් ප්‍රාර්ථනා කරමි. සුබ ආරංචියක් ගෙනීමට ඊළඟ වීඩියෝ එකෙන් අපි ප්‍රාර්ථනා කරමු.